අම්මෝ රෑත් වෙලා 9:37යි වෙලාව. අම්මේ මයි යනවර බස් එක ගන්න. පුතේ එන පරිස්සමින් ගිහින් එන්නකෝ. හරි අම්මේ එහෙනම් බුස්සන්නයි. පුතේ බුස්සන්නයි. පරිස්සමින් මොකද මේ රෑනේ. හරි අම්මේ මං එහෙනම් යනවා. හනි අම්බෝ අර බස් එක ගන්නත් යන්න ඕනේ. ටිකක් දුරක්. 9:37ක් කියන්නේ මහ ලොකු රෑකුත් නෙමෙයිනේ. පාරෙන් එහා පැත්තට පැනලා ගෙදරට යන්න ඕනේ මාමලාගේ. ඒ මාමා පාවිච්චි කරපු බස් එක අඩුවට දෙනවා කිව්වනේ. ඒකත් හොඳයි. පොඩ්ඩ බස් එකේ හැමතැනම දුවලා ටිකක් හරි සල්ලි හොයාගන්න. අන්න අර පැත්තේ තමයි ගෙදර තියෙන්නේ. චෝච් එක ගහගන්න ඕනේ ෆෝන් එකෙන්. කරුවලයි ආන් තියෙන්නේ බස් එක. අම්මෝ ඒක ලස්සන. යකෝ ඒක අඩුවට දෙනවා කියන්නේ කොච්චර ලස්සනයිද ඒක නම්. ෆෝන් එකේ චෝච් එක නැති කරගන්න ඕනේ. අම්බෝ ඒක ලස්සන. දම් පාටයි. මාමේ ඌ පුතේ ඇයි කතා කරන්නේ? මාමේ අර මම බස් එක ගන්න එනවා කිව්ව පුතා. පුතේ මේ බස් එක ගන්න. කීයද මාමා මේ බස් එක? ඕක නම් ලක්ෂ 13ක් වෙනවා. එහෙනම් මේක දීලා යන්නකෝ. මාමේ එහෙනම් මෙන්න සල්ලි. අයියා මේ ඔයා පොඩ්ඩක් කලබල වෙලා වගේ. නෑ පුතේ. ඇයි මාමේ දුවන්නේ? ඔයාට වැඩක් නෑනේ. අර මාමා වෑන් එකක නැගලා ගියා. ඒ මනුස්සයා නම් හොඳටම බය වෙලාද කොහෙද? අයි දන්නේ ගී වටේටම හරිම පාළුයි. ගෙදර ලයිට් එකක්වත් නෑ. අනේ කමන්නේ සල්ලි දුන්නනේ. දැන් ඉතින් මේ බස් එක අරන් ගෙදර ගිහින් පාක් කරලා දාන්න ඕනේ. හම්බෝ ඇතුලේ තියෙන ලස්සන යතුරු දාගෙන යන්න ඕනේ ගෙදරට. ඕන් ස්ටාර්ට් කරා. හම්බෝ මේකේ නිකන් දේදුණු පාටක් තියෙයි. උඩුම ලස්සනක් තියෙන්නේ. හරි ඉතින් වැඩි කියවන්න නැතුව යන්න ඕනේ. මහා රෑනේ කිසි දෙයක් වැඩි පේන්නේ නැහනේ. ආරක්ෂාවෙන් යන්න ඕනේ. අන්න අතන ගෙදර තියේ පොඩ්ඩ අර පැත්තට ගිහින් මෙන්න මෙතනින් වගේ පාක් කරන්න ඕනේ. අයියෝ ඕනේ හැප්පුණා. ඕකනේ බැරි. ඕකනේ මම කිව්වේ කරුවලට හැප්පෙනා කියලා. කමන්නේ එහා පැත්තට දාලා යන්න ඕනේ ගේ ඇතුළට. කිසි දෙයක් කෑවෙත් නෑ, බඩගිනිත් නෑ. සතුටටත් එක්ක ගේ ගමන් නිදාගෙන හෙට උදෙන්න හයරුයි චිබුයි යන්න ඕනේ. එහා පැත්තට දාගත්තා. එතනින් පාක් කරලා ගේ ඇතුළට යන්න ඕනේ. ඉතින් පාක් කරා. අයියෝ ස්ටාර්ට් වෙලානේ. ආයෙ අපිට ගලවලා යන්න ඕනේ. තව බුඩ්ඩෙන් හැප්පෙනවා. අම්මේ මම බස් එක ගත්තා. ගත්තද පුතේ? කොයි ඉන්නකෝ මම බලන්න. අනේ පුතේ ඒක ලස්සනයිනේ. මේ මාමට පින්. ඔව් අම්මේ. හැබැයි මේ මාමා දිව්වා. දිව්වා? ඔව් අම්මේ මට දැන් සතුටට කන්නත් බෑ. මම මේකම නිදා ගන්න. අනේ ඇයි පුතේ? කමන්නේ මෙතනම නිදා ගන්න. මේ මොකද්ද අමුතු සත්‍යයක් එනා? මොකද්ද දන්නේ? හොල්මනා අම්මේ හොල්මනා. ඇයි පුතේ මේ කෑ ගහන්නේ? බෙරියන් දෙනා නිදා ගන්නවත් දෙන්නේ. බොරුවට ඉන්නේ දැකලා. නෑ අම්මේ මේ ඇත්තටම හොල්මනක් හිටියා. අනේ ඔය මනස් දාට කියවන්න නැතුව නිදාගනි.
හරි අම්මේ මට නම් පොඩ්ඩක් බයයි. අම්මා ගාවට ඇවිල්ලා නිදා ගන්න. එනවා නිදාගන්න. අම්මෝ උදෙත් වෙලා ඊයේ රෑ දැකපු හීනෙටත් බයයි එක්ක. අම්මෝ ආයි නම් ඒ වගේ හීන පේන්නවත් එපා. අම්මේ ඕ පුතේ මම උයන ගම. අනේ පුතේ අනේ පුතේ දෙවි. අනේ යම්මේ ඉන්නවා